जितनी पास पास खुशबू सांस के, जितनी पास होठों के सरगम, जैसे साथ है करवद याद के. අද දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් මේ 2025 අවුරුද්දේ ගෙවෙන අන්තිම දවස තමයි මේ. ඉතින් අපි දෙන්න මේ අද යන්නේ අනුරාධපුරේ. ඒ කියන්නේ හෙට ජනවාරි 1 වෙනිදා. ඉතින් ජනවාරි 1 වෙනිදා අපි දෙන්න හිතාගෙන ඉන්නේ රුවන්වැලි මහන්සෑයේ ඉඳලම මේ අවුරුද්ද පටන් ගන්න. ඉතින් අපි දෙන්න මේ අනුරාධපුරේ යන ගමන් තමයි ඉන්නේ. අපි උදේම එන්න පිටත් වුණා. ඉතින් උදේම ආව හින්දා මම උදේම නැගිටලා කෑම ලෑස්ති කරගත්තා උදේට කන්න. ඉතින් කඩේකින් කනවට වඩා මේ විදිහට ගෙදරින්දම හදාගෙන ඇවිල්ලා මේ වගේ නිදහස් තැනක නතර කරලා කෑම කන්න තමයි මම නම් හරිම කැමති. ඉතින් උදේම නැගිටලා චිකන් කරි එකත් එක්ක රයිස් එකක් ලෑස්ති කරගත්තා. මේ විදිහට මග නතර කරලා කන්න හිතාගෙන. අපි උදේට කෑමත් ඉක්මනින්ම අරගෙන ආයෙත් යන්න පිටත් වුණා. ඉතින් මට මේ තැන නම් හරියටම කියන නම මතක නැහැ. මේ තැන දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට කියන්න ඕනේ උනේ මේ තමයි ගම් වතුර ආවට පස්සේ ලොකුවටම ඩැමේජ් එකක් වුණ තවත් තැනක්. ඉතින් මේ තැන ඉස්සර හරියම ලස්සනට තිබ්බා. දැන් හරිම දුකයි මෙතනින් යද්දී මේ තැන ඒ තරම් ගොඩාක් විනාශ වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ තැන දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට මේ තැනට කියන නම හරියට මතක නැහැ. දැන් නම් අපි අනුරාධපුරේට ටිකක් විතර ලං වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ දවස්වල වැව්වල මල් ගොඩාක් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. වැස්සත් එක්ක නිසා වෙන්නේ නැති අනුරාධපුරේ මේ දවස්වල හරි අමුතු ලස්සනක් තමයි තියෙන්නේ. අද අපි මේ ගමන ආවේ අද රෑ මෙහි ඉන්න හිතාගෙන. ඉතින් අද මෙහි ඉඳලා හෙට උදේම අපි ආයෙ පිටත් වෙන්න ඕනේ. ඉතින් අපි එන්න කලින් රූම් එකක් බුක් කරා. ඉතින් අපි දැන් පෙන්නන්නම් අද අපි නතර වෙන රූම් එක මොකද්ද කියලා. ඉතින් මේක තමයි අද අපි නතර වෙන රූම් එක. අපි දැන් ආව ගමම්මනේ පොඩ්ඩක් වොෂ් එකක් එහෙම දාගෙන ටික වෙලාවක් ඉන්න ඕනේ. මොකද හරිම මහන්සි ගොඩක් දුර ඉඳලා ආවේ. ඉතින් ඒක නිසා අපි දෙන දැන් ටික වෙලාවක් ඉඳලා ආයෙත් ඉක්මනින්ම යන්න ඕනේ. මොකද රෑ වෙන්න කලින් රුවන්වැලි මහසෑයට යන්න තමයි අපි දෙන හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා අපි දෙන ටික වෙලාවක් රූම් එකට වෙලා ඉඳලා අපි ඉක්මනින්ම ආයෙත් රුවන්වැලි මහසෑය වඳින්න යන්න තමයි හදන්නේ. ටික වෙලාවක් රූම් එකට වෙලා ඉඳලා දැන් අපි දෙන මේ ඇවිදින්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දෙන ඊට කලින් හිතාගෙන ඉන්නේ මොන හරි කන්න යන්න. මොකද දැන් හුඟක් බඩගිනි අපි දෙන්නටම. ඉතින් ඒක නිසා අපි දෙන්න දැන් හිතාගෙන ඉන්නවා පීසා හට් එකට යන්න.
අපි දෙන්න මැරි කරාට පස්සේ අවුරුද්දේ ඉඳලම අපි දෙන්න ප්ලෑන් කරපු දෙයක් තමයි ඊළඟට ලබන හැම අවුරුද්දක්ම රුවන්වැලි මහසෑය ඉඳලම පටන් ගමු කියලා. ඉතින් ඒ ප්ලෑන් කරා වගේම මේ අවුරුදු කිහිපෙම අපි දෙන්නට ඒ විදිහට පටන් ගන්න පුළුවන් වුණා. ඉතින් අපි දෙන්න දැන් එකට මේ විදිහට රුවන්වැලි මහසෑයට ගිහිල්ලා පටන් ගන්න අවුරුදු වලින් මේ තුන්වෙනි අවුරුද්ද මට මතක විදිහට. හැබැයි අපි දෙන්නගේ සම්බන්ධය පටන් ගන්න 2015. ඉතින් 2015 ඉඳලා මේ වෙනකන් අපි දෙන්නට එහෙම කාලයක් තිබුණ නැහැ. ඒ විදිහට එකට අවුරුදු පටන් ගන්න ඕනි ඒ වගේ දේවල් අපිට කරන්න ඇත්තටම හරිම අමාරු කාලයක් තමයි තිබ්බේ. ඉතින් දැන් අපි දෙන්න ඒ කාලේ පාස් කරලා ඇවිල්ලා දැන් ඉන්න තැන දැක්කහම පුදුම තරම් සතුටක් දැනෙන්නේ. ඉතින් මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්ද පටන් ගන්නවා වගේම ඊළඟට ලැබෙන හැම අවුරුද්දක්ම මේ විදිහට සතුටින් පටන් අරගෙන සතුටින් ඉවර කරන්න ලැබෙන්න කියලා. අද දෙසැම්බර් 31 වෙනිදා නිසා පීසා හට් එකේ ඔෆර් එකක් ගියා. ඉතින් අපි දෙන්න ලාර්ජ් පීසා එකක් කන්නේ නැතුව මීඩියම් පීසා දෙකක් ඕඩර් කරා. එතකොට මීඩියම් පීසා එකක් ෆ්‍රී හම් වෙනවා. ඉතින් අපි දෙන්නට මේ වෙලාවේ එහෙම ගොඩාක් බඩගින්නක් තිබෙත් නැහැ ලොකුවටම. ඉතින් ඒක නිසා මීඩියම් පීසා එකක් ඇති කියලා හිතුණා. මීඩියම් පීසා එකක් අපි දෙන්න එතන ඉඳන් කාලා ඉතුරු පීසා දෙකම රෑ වෙලා කන්න කියලා අපි අරගෙන ගියා. ඉතින් ඒක අපි දෙන්නට ගොඩාක් වාසි. මොකද ආයෙ රෑ වෙලා 12න් පස්සේ එනකොට හුඟක් වෙලාට කඩවල් එහෙම වහලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දෙන්න ඒ පීසා දෙකේ හැම අරගෙන ගියා රෑ වෙලා කන්න හිතාගෙන. මීට කලින් ආව අවුරුදු වලත් පූජා කරන්න මල් අරගද්දි මම අරගත්තේ රෝස මල්. ඉතින් කලින් අවුරුදු වල මම එක එක විදිහේ පාට රෝස මල් පූජා කරා. ඉතින් මේ පාර මම හිතුවා තනි සුදු රෝස මල් පූජා කරන්න. ඉතින් දැන් මේ විදිහට සුදු පාට රෝස මලුත් අරගෙන අපි දෙන්න මේ රුවන්වැලි මහසෑය වඳින්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ පුදුම තරම් සතුටුයි. මොකද තව ටික වෙලාවයි තියෙන්නේ 2026 අලුත් අවුරුද්ද ලබන්න. ඉතින් හරිම සතුටුයි. ඒ අවුරුද්දත් හරිම ලස්සනට පටන් අරගෙන හරිම ලස්සනට ඉවර කරන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ආශිර්වාද අරගන්න තමයි අද අපි දෙන්න මේ විදිහට රුවන්වැලි මහසෑය වඳින්න ඇවිල්ලා ඉන්නේ. රුවන්වැලි මහසෑය ටික වෙලාවක් වැඳලා අපි දෙන්න තව ටික වෙලාවක් තියෙන නිසා අපි ඉක්මනින්ම ආවා ජයශ්‍රී මහ බෝධිය වඳින්න. ජයශ්‍රී මහ බෝධියත් ඉක්මනටම වන්දනා කරලා අපි දෙන්න දැන් මේ ආයෙත් රුවන්වැලි මහසෑය ළඟට යනවා. මොකද තව පොඩි වෙලාවයි තියෙන්නේ අලුත් අවුරුද්ද ලබන්න. ඉතින් ඔන්න 2026 අලුත් අවුරුද්දත් උදා වුණා. ඉතින් අපි දෙන්න නම් මේ විදිහට තමයි 2026 අලුත් අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලැබපු 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝම බලාපොරොත්තු වෙන විදිහේ ලස්සන අවුරුද්දක් වෙන්නම ඕනි කියලා.
ඉතින් ඔන්න මේ තමයි 2026 අලුත් අවුරුද්දේ ගෙවෙන පළවෙනි දවස. ඉතින් අපි දෙන්න ඊයේ රෑ හොටෙල් එකට එද්දී රෑ 1:05 වෙලා. ඉතින් ඒක නිසා අපි දෙන්න ටික වෙලාවක් නිදාගත්තා. දැන් නම් උදේ 7ට විතර. දැන් අපි දෙන්න මේ හදන්නේ උදේ තේ ලෑස්ති කරගන්න. ඉතින් අපි උදේ තේ එකක් බීලා ඉක්මනින්ම වොෂ් එකක් එහෙම දාගෙන අපි දෙන්න යන්න ලෑස්ති වෙන්න ඕනේ. අපි දෙන්න අද උදේම පිටත් වෙනවා. දවල් එදි ටිකක් අවුව එහෙම සැරයිනේ. ඒක නිසා අපි දෙන්න උදේම යන්න පිටත් වෙනවා. වෙනද විදිහටම අපි උදේ කෑම අරගන්න රසගෙදරට ආවා. මෙහි ආවහම අපි අනිවාර්යයෙන්ම උදේට කෑම අරගන්න එන්නේ මේ රසගෙදරට. ඉතින් මේ පාරණ නෙළුම් කලේ හම්බුනේ නැහැ කෑම. වෙනදට නම් නෙළුම් කලේ තමයි කෑම කන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්න දැන් යනවා ඊට පස්සේ මිහින්තලේ වැඳලා අපි එහෙම ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මම මිහින්තලේ වීඩියෝස් මුකුත් අරගෙන එන්නේ නැහැ. මොකද මට මිහින්තලේ ටික වෙලාවක් නිදහසේ ඉන්න ඕනේ. මොකද අපි එන්නේ කලාතුරක ඉන්නේ. ඒක නිසා මම හිතුවා මිහින්තලේ යන වීඩියෝස් මුකුත් මම ෂූට් කරන්න නැතුව ඉන්නවා කියලා. ඉතින් ඔයාලා හැමෝටම මේ ලැබපු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඉක්මනින්ම එන්නම්.